Hi ළමයි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. So welcome to my YouTube channel. අද මං ඔයාලව ගමනක් එක්කන් යන්නේ ගමනක් කියන්නේ මං මෙහි ඇමරිකාවලට US වලට ආවම ස්ටඩි කරන්න මම ඉගෙන ගත්ත දේවල් වලින් අලුත් ඉවෙන්ට් එකක් තමයි මෙහි සෙලිබ්‍රේට් කරන හෝම් කමින් කියන එක. අපේ ලංකාවේ වෙඩින් හෝම් කමින් නෙවෙයි. මෙහි හෝම් කමින් කියලා කොලේජස් වල සෙලිබ්‍රේට් කරන හරිම මොකක්ද ඒකට කියන්නේ? මෙයාලා වෙනම ලොකුම ස්කේල් එකකින් සෙලිබ්‍රේට් කරන එකක් තමයි හෝම් කමින් කියන්නේ. ඉතින් ඒකේ එක සෙග්මන්ට් එකක් තියෙනවා අද. ඒක බලන්න යනවා මම යාළුවෙක් එක්ක. ඔයාලා දන්න හැමෝම දන්නේ යාළුවා එක්ක තමයි යන්නේ. ඉතින් අද ඒක ගැන තමා මං YouTube වීඩියෝ එක කරන්නේ. So I hope you enjoy. Hi. කොහෙද යන්නේ? දන්නේ. අනේ. හරි මම මේ හෝම් කමින් එක ගැන කී හිටියේ. කියන්න. මොකක්ද කියන්නේ හෝම් කමින් කියන්නේ කියලා දන්නවද සකේ? මම ඉගෙන ගත්ත මේ කියන්න ඕනේ හින්දා මේකට. හොඳටම පුළුවන්. හැබැයි ගිය පාර වගේ සීතල නෑ. හරි මම ඉස්සෙල්ලාම කියන්නම් හෝම් කමින් කියන්නේ මොකක්ද කියලා. හරිද? So home coming කියන්නේ මෙහි colleges වල alumni, family, friends යාලා ආපහු එනවා යාලගේ colleges වලට. එතකොට යාලා මේකේ පොඩි events ගොඩාක් තියෙනවා home coming කියලා. ඒක නිකන් දවසක් නෙවෙයි සතියක් නෙවෙයි දවස් 2-3ක් මං හිතන්නේ. ඒකේ එක segments තියෙනවා. හරිද? දැන් අපි අද මේ යන්නේ walk around එකට. ඒ කියන්නේ fraternity, sorority, residential houses මෙහි undergrads ලා decorate කරනවා. ඉතින් අපි යනවා ඒක බලන්න. මෙයත් එක්ක බෑනේ කරන්න මේ කට්ටියක්ගේ ඉස්සරහා මේ මම මෙයාව නවත්ත ගන්න අතින් අල්ලලා ඇද්දාම මෙයා මේ බෑ ඉතින්. හරි මම දැන් කී හිටපු එකක් තමයි. හරි. ඊයේ මුළු රෑම ඉතින් යාලා ඩෙකොරේට් කරා. අද කට්ටිය එන හින්දා ඒව බලන්න. ඊයේ ඩෙකොරේට් කරන එකට යාලා කියන්නේ පොම්ප් නයිට් කියලා. ඉතින් අද දැන් අපි යනවා ඒව බලන්න. ගිය පාර අපි ඒක බලන්න යද්දි අපි ෆස්ට් ටයිම් නේ. එතකොට අපි නිකන් හිතුනේ අපි වෙසක් කාලට තොරම් බලන්න යනවා වගේ තමයි. රෑට ලයිට්ස් දාලා මම ඔයාලට පෙන්නන්නම් ඒ ගෙවල් කොයි වගේ තියෙන කියලා. ඊට පස්සේ ඊයේ තිබ්බා මෙයාලා මොකදද ෆවුන්ටන් එක කලර් කරන ඔරෙන්ජ් වලින් හෝම් කමින් වලට. ඒක අපේ ලයිබ්‍රරි ලෝන් එකේ ඉස්සරහා තියෙන ෆවුන්ටන් එක ඔරෙන්ජ් කරනවා. ඒකේ ඒ පැත්තට අද ගියොත් මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඊට පස්සේ හෙට තියෙනවා හෝම් කමින් පැරේඩ් එක. ඒකට යනවා මෙයාලත් මෙයත් යනවා. කවුද යන්නේ කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් මෙහි තියෙන clubs, societies, එතකොට ඒකේ වෙනමම international students ලත් යනවා. තමන්ගේ countries වල flags අරගෙන එහෙම පැරේඩ් එකක්. ඊට පස්සේ තව home coming game එකක් තියෙනවා. ඔහොම segments ගොඩාක් තියෙනවා. So it's a big celebration. එතකොට OSU එකේ තමයි America's greatest home coming තියෙන්නේ. ඉතින් ඒක special චුට්ටක්. මං හිතන්නේ මං දන්නේ අනිත් අයගේ ඒවා කොහොමද කියලා. ඒ උනට OSU's greatest America's greatest homecoming තමයි OSU එකේ තියෙන්නේ. හරි ළමයි ඇති දැන් විකිපීඩියා එක වගේ මං කිව්වා සෑහෙන විස්තර. අපි දැන් පයින් යන්න ඕනේ. ඉතුරු යාළුවෝ ටිකත් එකතු කරගෙන අපි යන් walk around එකට. ඔයත් ඉගෙන ගත්ත නේද? අනේ homecoming එක ගැන. කියන්න මාන දැන් මොනවද මතක වෙන්නේ? හොඳටම හුණා. මොනවද කන්න ඕනේ ඔයාලා? මොනවා හරි. කාලා නෙවෙයිද ආවේ? බලන්න ළමයි. අපි දැන් වෙලා කීයද නෑ. ඔව් 5යි තාම මේ බලන්න පටන් ගන්න ගියවත් නැහැ. දැම්මම කියලා තියෙන්නේ බඩගිනි කියලා. බා විතරයි සාකල්ලා දන්නේ. කන්න ඕනේ බඩගිනි එච්චරයි. yes. රාශිනී හායි කියන්න. මේ තියෙනවා කෑම කඩවල්. මේක අල්ලගෙන මට කන්න බෑ. හරි. බෑර කන්න එපා කියලා කියන්නේ. නෑ. අනේ මේ මේකේ ඉන්නේ නෑනේ. අර හෙල්ද? හොඳයි. හංගන්න. ඕකේ. පළවෙනි එක ඉවරයි. දෙසට් උත් දෙනවා දර්ශනී. ඉන්න තියෙනවා තොරන්. අස ලස්සනයි.
වැඩක් අයියෝ හරිද වැට ඕනේද මේ ඒක ගහලා අරයා වතුරට බස්සන්න නේ අයියෝ මචං අපි අයි හලන කොල්ලේ වතුරට වැටෙනව බලන්න මෙහෙම ඉන්නේ ඇයි ඔය දන ගහන් ඉන්නේ ඈ හායි ළමයි ඉතින් ඔයාලා දැන් තොරන් ගොඩක් දැක්ක මට කතා කරන්න බැරුණා තව තොරණක් තියෙනවා හැබැයි ගිය පාරට තොරන් අඩුයි මේ පාර තොරන්නේ මොනවාද ෆ්ලොක්ස් නේද ෆ්ලොක්ස් අඩුයි මේ පාර ළමයින්ට මහන්සි දෙමුද යාලා වැඩි සරසලා මගේ පොඩි ඇඩ් එකක් දැම්ම ඔයාලට මාව දකින්න නැතුව පොඩ්ඩක් පාළුයි වගේ තියෙන වීඩියෝ එකේ තොරන් විතරක් දැකලා මගේ ආවේ දැන් ඇති නේද දෙසක් බැලුව ඇති ළමයි දැන් නම් හරිම අමාරුයි ඇවිදලා අමාරුයි හරි අපි දැන් වෝක් අරවුන්ඩ් එකේ ඇවිදලා ඉවරයි දැන් අපි යනවා ලයිබ්‍රරි ලෝන් එකේ ඉස්සරහ තියෙන මේව බලන්න පහමාරි දැන් වෙලාව 7:00මාරක් වෙනකොට පැය 2ක් විතර ඇවිදලා මම අනිත් පිටිපස්සට ඇවිදින්නේ මේ මගේ මූණට කළුවරයි නැත්තම් අර තියෙන අපේ ලයිබ්‍රරි එකේ උඩත් ඔරෙන්ජ් මේ තියෙන්නේ කලර් කරපු ඔරෙන්ජ් වතුර ඔයාලට ඔරෙන්ජ් පේනවද දන්නේ මේක තමයි හෝම් කමින් එකට කලර් කරපු ෆවුන්ටන් එක නාංගි good morning උනා බලන්න දාවේ නේස බීමු If you feeling good tonight, say, oh yeah! Oh yeah! If you feeling real good, say, let's go! Let's hear it for the Power Squad! Hey, now we have a brand new tradition that we're going to count down the lighting of America's brightest orange laser. Are y'all ready to count it down? 5, 4, 3, 2, 1. Put your pistols up! Oh, I can't hear you, come on! Put your pistols up! It's time to go, come on! Take that L! You did it! Yeah! Put your pistols up! Pistols up! Hey, අපි දැන් යනවා කන්න. අපි දැන් කෑම ඕඩර් කරමු. ඉතින් ලෝකී. අපි අද කන්න යන්නේ මොනවද දාන්නේ? ජපනි සුෂි රෝ. අපේ කෑම ආවා. හරි අර මේ මොනවද? sushi rolls. Oh, මොනවද? coconut chicken නේ. coconut chicken, sushi rolls, teriyaki chicken, shrimp blah blah blah. Shrimply amazing. Bowl එකක් sushi rice තියෙන. අර අපේ dumplings. Thank you. ඉතින් දැන් කන්න යන්නේ අපි.
අපි කෑම නාස්ති කරන්නේ අන්තිමේ කොමාරි කනවා කන්න මසන් කන්න නටන්න එපා හරි අවසාන එන්නේ හේවතම අපි කෑම ඉවර කරන්නේ දර්ශනීගේ නව සොයා ගැනීම අයිස්ක්‍රීමයක් හොයාගත්ත අපි එකේ රහ බලන්න යන්නේ මොකක්ද හල මේ ෆ්ලේවර් එක full of happiness කොරියන් නම් ජැපනීස් ෆුඩ් තියෙන තැනක. මේ දර්ශනීට කන්න ඕන කිව්වා මේ. නෑ මේ නම් full of happiness mango මේ නිකන් අපි මේ ඉස්සර මේ ලාපුවක් වගේනේ කණ්ඩු බලන්නේ අර හනුගේ දෙගි ප්‍රෙන්ට කොල්ල හැම දෙන්නේ ඉස්කෝල යන කාලේ ඔව් තරපලේ ඒ වගේනේ අනේ වාසෝ අනේ මන්ද මේ බලන්න මේ full of happiness අඩෝ සීනම් පොඩි පැටි මේ වැටේ හොඳේ වන්න අනම්මඩ ගනිහිල්ල නයිස් මේ මම දැම්මට කන්නේ ඉඳ නැහැ හැබැයි ඒක මේ ඒක වයිරල් නේ දර්ශනී ගානේ අපිට ඩෙසර්ට් ස්පොන්සර් කරා බලන්න මේ හන්දි ඉඳගෙන වොෂින්ටන් ස්ට්‍රීට් අනේ මගේ වටේ වගේ කරා ඔය වටේ ඉතින් මේ හන්දි ඉඳගෙන මේ අයිස්ක්‍රීම් අපි රැට කාලා දැන් ආවා බස් එකේ ගෙදර යන්න ඔහොම තමයි අපේ walk around එක බලලා අපි ඉවර වුණේ home coming එකේ චූටි කෑල්ලක් තමයි walk around එක කියන්නේ ඉතින් ඒක විතරයි අපි බැලුවේ දැන් අපි බස් එකේ යනකන් ඉන්නවා එහෙනම් අපි අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු bye